විජය කුමාරතුංග ඝාතනය 1988 පෙබරවාරි 16 වෙනිදා කොළඹ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ සාමාන්‍ය උදෑසනක් ජනතාවගේ ආදරය දිනාගත් ජනප්‍රිය නළුවාත් දේශපාලඥයාත් වූ විජය කුමාරතුංග නාම නිවසේ සිටිනවා. ඔහු හමුවීමට විවිධ පුද්ගලයින් පැමිණෙනවා. ඒ අතර කිසිවෙකුට සැක නොහිතෙන තරුණයෙකුත් ඒ අතර සිටියා. එදා උදෑසනට ආසන්න වේලාවක ඔහු විජය කුමාරතුංග හමුවීමට ඉදිරියට පැමිණෙනවා. කිසිවෙකු නොසිතූ මොහොතක ඔහු පිස්තෝලයක් ඇද විජය කුමාරතුංගට වෙඩි තබනවා. වෙඩි හඬත් සමගම අවට සිටි අය කලබලයට පත් වෙනවා. තුවාල ලැබූ විජය කුමාරතුංගව වහාම රෝහලකට රැගෙන ගියත් වෛද්‍යවරුන්ගේ සියලු උත්සාහයන් අසාර්ථක කරමින් ඔහු මිය යනවා. මෙම ඝාතනය මුළු ශ්‍රී ලංකාවම කම්පනයට පත් කරනවා. දහස් සංඛ්‍යාත ජනතාව රෝහල් ඉදිරි පිටත් පසුව අවමංගල්‍ය උත්සවයටත් එක් වී ඔහුට අවසන් ගෞරව දක්වනවා. ඔහු ජනප්‍රිය සිනමා තරුවක් පමණක් නොවේ, දේශපාලනය තුළ වෙනසක් ගැන කතා කළ නායකයෙකු ලෙසත් බොහෝ දෙනා විසින් සැලකනවා. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු විමර්ශන අතරතුර මාවෝච්චාරණයක් සිදු කරනවා. එවකට රාජ්‍යය මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණ දෙසට පෙරලනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය පිළිබඳ දේශපාලනික හා ඉතිහාසමය විවාද වසර ගණනාවක් පුරා පැවතෙනවා. විවිධ පාර්ශව විවිධ අදහස් දක්වා තිබෙනවා. විජය කුමාරතුංගගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනයට සහ සිනමාවට විශාල හිඩසක් ඇති වූ බව බොහෝ දෙනාගේ අදහසයි. අදටත් ඔහුගේ නම ශ්‍රී ලාංකිකයන් අතර ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා. විජය කුමාරතුංග ඝාතනය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වඩාත්ම කම්පනකාරී සිදුවීම් අතරින් එකක් ලෙස අදත් මතකයේ රැඳී තිබෙනවා. මෙවැනි ඉතිහාස කතා තවත් බලන්න අසන්න අපගේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.